right ඉතින් පුතේ මේ හැමදෙනාටම ආයුබෝවන් කියලා අපි ඔන්ලයින් තක්සලාවට අපි ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. දේශපාලන විද්‍යාව සහ මීඩියා කියන සබ්ජෙක්ට් දෙක මාස 5ක් වගේ කෙටි කාල සීමාවක් තුල සම්පූර්ණ විෂය නිර්දේශීයම ආවරණය කරන වැඩසටහන පිළිබඳව පොඩි දැනුවත් කිරීමක් සහ අපගේ නිබන්ධන පිළිබඳව දැනුවත් කිරීමක් තමයි මම කරන්නේ. මම මුලින්ම මෙතන ඉඳන් පුතාට පන්ති පිළිබඳව ඉතාමත් පැහැදිලි කිරීමක් කරන්නම්. පුතේ අපි දේශපාලන විද්‍යා පන්තිය මුලින්ම කතා කරමු. මේ දේශපාලන විද්‍යා පන්තියේදී මුලින්ම මාස 8 පාඨමාලාවක් තියෙනවා. ඒ කියන්නේ අපේ පැරණි මීට පෙර මාස 8කට පෙර අපි පටන් ගත්තු පාඨමාලාවක් තියෙනවා. එතකොට ඊට පස්සේ අපි තියෙනවා මාස 5 පාඨමාලාව. මේ ජුනි මාසේ නම් පටන් ගන්නවා පළවෙනි පාඩමේ සිට 15 වෙනි පාඩම දක්වා මාස 5 පාඨමාලාව යනවා. ඊට පස්සේ තියෙනවා ස්පෙෂල් ගෲප් ක්ලාස් එක. ඒකත් පුතේ මාස 5 පාඨමාලාව වගේ තමයි. හැබැයි විශේෂ අවධානයක් යොමු වෙනවා ඒකෙදී. ඒක ස්පෙෂල් ගෲප් ක්ලාස් එක විදිහට යනවා. right? ඒතර පුතාට පන්ති 3ක් තියෙනවා දේශපාලන විද්‍යාවට සම්බන්ධ වෙන්න. ඔයා 25 උසස් පෙළ කරනවා නම් ඒ කියන්නේ පළවෙනි පන්තිය තමයි මාස 8 පාඨමාලාව. දෙවෙනි පන්තිය තමයි මේ මාස 8 පාඨමාලාවේදී පුතේ මට කියන්න ඕනකම තියෙනවා. අපි දැනට පාඩම් කිහිපයක් ආවරණය කරලා තියෙනවා. ඒ ආවරණය කරපු පාඩම් වල පුතාට රෙකෝඩින්ග්ස් ටික පිළිවෙලට ගන්න පුළුවන් ගැටලුවක් නැහැ. right? ඊට පස්සේ දෙවෙනි පන්තිය තමයි පුතේ අපේ මාස 5 පාඨමාලාව කිව්වා. ඒ මාස 5 පාඨමාලාවේදී පුතේ ජුනි මාසෙ ඉඳන් යන්නේ මුල සිලබස් එකම පළවෙනි පාඩමේ ඉඳන් සතියේ මාසෙට දින 12ක් සතියේ දින 3ක් විදිහට පන්තිය කරගෙන යනවා ප්‍රශ්න පත්‍රات කෙරෙන්නේ right? හරි ඊට පස්සේ පුතේ අපි යනවා ස්පෙෂල් ගෲප් ක්ලාස් එක. ඒකේ දවසක් කර දවසක් පන්ති තියෙනවා. ඒ කියන්නේ පුතේ මාසෙට දින දවස් 15ක් තියෙනවා පන්ති. right? මම ඔන්න මිල ගණන් කියන්න යන්නේ. මුලින්ම පුතේ පාඨමාලාව මාස 8 පාඨමාලාව. ඒ කියන්නේ විෂය මේ පාඩම් කිහිපයක් කරපු පාඨමාලාවේදී රුපියල් 2300යි පන්ති ගාස්තු ප්‍රශ්න පත්‍ර පන්තියටත් එක්ක. ඊට පස්සේ මේ ජුනි මාසේ නම් පටන් ගන්න මාස 5 පාඨමාලාවට ඒකට රුපියල් 2500යි ප්‍රශ්න පත්‍ර පන්තියටත් එක්ක. right? ඊට පස්සේ ස්පෙෂල් ගෲප් ක්ලාස් එකට රුපියල් 3000ක් ගන්නවා. කැමති විදිහට ඔයාට මේ පන්ති තුනෙන් ඕන මේකට එන්න පුළුවන්. right? හරි. ඊට පස්සේ පුතේ අපි යමු මීඩියා ක්ලාස් එක ගැන පොඩ්ඩක් විස්තර කතා කරන්න. මීඩියා ක්ලාස් එකේ පුතේ මීඩියා පන්ති දෙකක් තියෙන. එකක් තමයි දැනට පාඩම් 4ක් ආවරණය වෙලා ඉවරයි. හැබැයි මගේ පුතාට ඒ වගේ රෙකෝඩින් ගන්න පුළුවන්. ඒක මතක තියාගන්න. right? පාඩම් 4ක් ඉවරයි. හැබැයි ඒ වගේ රෙකෝඩින් ගන්න පුළුවන්. ඒක මීට මාස 3කට කලින් පටන් ගත්තු මාස 8 පාඨමාලාව මීඩියා එකේ. right? ඒකට පන්ති ගාස්තු 2000යි. පුතාට ඒක නේද අපහසුයි නම් පුතාට මුලින් ඉඳන් මීඩියා සබ්ජෙක්ට් එක අල්ල ගන්න ඕන නම් ඔයාට පුතේ මීඩියා මාස 5 පාඨමාලාවට එන්න පුළුවන්. ඒකෙත් පන්ති ගාස්තු 2000යි. එහෙනම් පුතාට මීඩියා ක්ලාසුත් දෙකක් තියෙනවා. right? හරි පුතේ එහෙනම් ඒ වගේම 20යි 26 සහ 20යි 27 ළමයින්ට අපි වෙනම ජුනි මාසෙ නම් වෙනම පළමු පාඩමේ සිට ලස්සනට පිළිවෙලට පන්තිය පටන් ගන්නවා. එයාලට වෙනම ක්ලාස් එකක් තියෙනවා. එයාලට පන්ති ගාස්තු රුපියල් 2000යි මීඩියා ක්ලාස් එකේ. right? හරි. ඊට පස්සේ අපි කතා කරමු පුතේ අපේ මේ නිබන්ධන පිළිබඳව. නිබන්ධන පිළිබඳව කතා කරද්දී පුතේ ඔයාලට විශේෂයෙන්ම දේශපාලන විද්‍යාව විෂය ගොඩ දාගන්න සුපිරි පොත් තුනක් ගහලා තියෙනවා මම. ඒ පොත් තුන ගද්දී අපි දන්නවා පුතේ ඉරි ගහන්න 30ක් තියෙනවා අපිට. බහුවර්ණ. ඒ අන්නේ බහුවර්ණ 30 ගොඩ දාගන්න මම බහුවර්ණ 1000ක පොතක් ගහලා තියෙනවා මෙතන. මෙතන මම ගාව දැන් තියෙනවා කෙටි ප්‍රශ්න 10 පොත. බහුවර්ණ පොතත් මේ උඩ ඇති අනිවාර්යෙන්ම. මේ තියෙන බහුවර්ණ කෙටි ප්‍රශ්න 1000ක පොත. මේකෙදි පුතේ අපි කෙටි ප්‍රශ්න 20ක් තියෙන උසස් පෙළට ඒ කෙටි ප්‍රශ්න 20 ගොඩ දාගන්න මෙන්න මේ ආකාරයේ කෙටි ප්‍රශ්න 10 පොතක් අපි නිෂ්පාදනය කරලා තිනවා. ඉතින් ඔයාට මුළු සිලබස් එකම කවර් වෙන්න තියෙන්නේ මේක ගොඩ දාගන්න පුළුවන් ලේසියෙන් පහසුවෙන්. right? හරි. ඊට පස්සේ පුතේ අපි දන්නවා අපිට උසස් පෙළට එනවා මේ තියෙන අපේ පොත් බණ්ඩල ටික. මේ තියෙන ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතන ඒ වගේම මේ තියෙන කෙටි ප්‍රශ්න ටික ෂෝට් නෝට් ගන්න කටියටත් මෙන්න ෂෝට් නෝට් ටික පිළිවෙලට තියෙනවා. තව ඊට වඩා තියෙනවා මෙතන දැනට ඔයාලට පෙන්වන්න තමයි මේ ටික දාලා තියෙන්නේ. right? හරි. ඊට පස්සේ පුතේ මේ ඔහොම යමු අපි මේ අපේ රචනා ප්‍රශ්න පොතට. මේ තියෙන අපේ රචනා ප්‍රශ්න පොත දැන් අපි දන්නවා උසස් පෙළට රචනා ප්‍රශ්න 5ක් එනවනේ පුතේ. ඒ රචනා ප්‍රශ්න 5 වෙනුවෙන් අපි රචනා ප්‍රශ්න 65ක සුපිරි පොතක් හදලා තිනවා අනුමාන ඇත්තරම. ලංකාවම හොයන පොතක්. ඉතින් මේ තියෙන පුතේ අපේ රචනා ප්‍රශ්න උදාහරණයක් විදිහට මේ තියෙන දේශපාලන යනු ඊට පස්සේ මේකට බලන්නකො මේකට තියෙන උත්තර මේ පැත්ත තියෙනවා මේ පැත්ත තියෙනවා මේක ප්‍රශ්නයකට මේ පැත්ත තියෙනවා මෙතෙන්ට යනකම් තියෙනවා. දැන් බලන්නකො අන්න ඒ වගේ පුතේ සම්පූර්ණ ප්‍රශ්නයක් ආරම්භ කරන්නේ කොහොමද මේ
හොඳ ආරම්භයක් කරන් මැද කරුණු ගැලපීම කොහොමද? ඊට පස්සේ අවසාන නිගමනයක් තියෙනවා. මේ අවසාන නිගමනය. ඉතින් මේ වගේ ඉතාමත්ම පිළිවෙලට පුතේ රචනා ප්‍රශ්න 65ක් මේ පොතේ අන්තර්ගත වෙනවා. ඉතින් පුතාට මේක ගන්න පුළුවන්. සියල්ල ටයිප් සෙටින් කරලා තියෙන පුතේ කිසිදු තැනක්වත් හිස් තැන් නැහැ. පුතාට ලස්සන මැච් එක ගහන්න විතරයි තියෙන්නේ. ඊට පස්සේ මං කිව්වා අර MCQ පොත අපේ මේ තියෙන MCQ පොත පුතේ. අපේ MCQ පොතේ තියෙනවා මේ 30ක්. ඒ MCQ 30 ගොඩ දාගන්න දේශපාලන විද්‍යාවට ඔන්න මං MCQ 1000ක නැත්තම් අපි දන්නවා බහුවර්ණ 1000ක පොතක් හදලා තිනවා. ඉතින් මේකත් පුතේ අර වගේම පලාත් පේපර්ස් එකතු කරලා හදලා තියෙන්නේ. පුතාට ගන්න පුළුවන් මේකත් අර වගේම තමයි පලාත් පේපර් එකතු කරලා හදලා තියෙන්නේ. මේ තියෙන්නේ ඒ පොත පාඩම් 15ම කවර් වෙන්න හදලා තියෙන්නේ. රයිට් ඉතින් ඔන්න සුපිරි පොතක් එකත් MCQ 10. ඊට පස්සේ මීඩියා සබ්ජෙක්ට් එක ගැන අපි කතා කරොත් මීඩියා අපිට බහුවර්ණ 50ක් තියෙනවා උසස් පෙළට මීඩියා පොතේ. ඔන්න මේ මීඩියා බහුවර්ණ 50 ගොඩ දාගන්න මම මීඩියා 1000ක පොතක් හදලා තිනවා බහුවර්ණ. ඒ 10 පොත ඔයාලට ගන්න පුළුවන් සුපිරි පොතක් මේක ඔයාලට පුළුවන් බලන්න. මේ තියෙන්නේ පලාත් පේපර්ස් වලින් හදපු මීඩියා බහුවර්ණ 10 පොත. මේ තියෙන්නේ පිළිවෙලට ලස්සනට ඔයාලට මැච් එක ගහන්න විතරයි තියෙන්නේ. රයිට් ඉතින් කැමති කට්ටියට පුතේ කැමති විදිහට මේ ඕඩර් දාගන්න පුළුවන්. ඉතින් මීඩියා ප්‍රශ්න 10 පොත, දේශපාලන විද්‍යා ප්‍රශ්න 10 පොත, කෙටි ප්‍රශ්න 10 පොත, රචනා ප්‍රශ්න 65 ඔය ආදී වශයෙන් පොත්පත් තියෙනවා. ඒ වගේම දේශපාලන විද්‍යා සබ්ජෙක්ට් එකට සම්පූර්ණ විෂය නිර්දේශයට අදාළ නිබන්ධන තියෙනවා. ඔයාලට දැන් වීඩියෝ තුලින් දැක ගන්න පුළුවන්. පළමු පාඩමේ සිට 15 වෙනි පාඩම දක්වා ඔයාලට කැමති විදිහට ටියුට් ඕඩර් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඔයාලට දැක ගන්න පුළුවන් ඉන්නේ පුතේ දැන් මේ ඕඩර් දාගන්න පුළුවන් වෙන ටියුට් ටික නිබන්ධන ටික. ඉතින් පාඩම් 15ට ටියුට් 27ක් තියෙනවා පුතේ ඔයාට. ඒ ටියුට් 27ම ඔයාට ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඔය විස්තර තමයි තියෙන්නේ. ඊට වඩා මොනවා හරි තව විශේෂ තොරතුරු අවශ්‍ය නම් පුතාට දැනුවත් කරන්න පුළුවන්. මට ඊට පස්සේ තව දෙයක් කියන්න ඕන නා පුතේ. දේශපාලන විද්‍යාවට පාඩම් 15 ඉන්නේ තියෙන්නේ. ඔන්න ඔය පාඩම් 15ට සම්පූර්ණ අපි කරපු රෙකෝඩින්ස් තියෙනවා 150ක්. පැය දෙකේ රෙකෝඩින්ස් 150ක් තියෙනවා. මේ පැය දෙකේ රෙකෝඩින් 150 පුතේ අරගෙන වාට තනියම මේ මැච් එක ප්ලේ කරගෙන යන්න පුළුවන් දේශපාලන විද්‍යාව. තේරුණාද? ඒ කියන්නේ පුතේ ඔයාට මේ දැන් ආයි වෙනම ක්ලාස් එකකට යන්න අවශ්‍ය නැහැ. මගේ පන්ති එන්න ඕනෙත් නැහැ. වෙන ක්ලාස් එකකට යන්න ඕනෙත් නැහැ. ඔයාට මේ රෙකෝඩින් ටික අරගෙන පුතේ අගෝස්තු මාසේ වගේ වෙද්දි සම්පූර්ණ රෙකෝඩින් ටික බලලා ඉවර කරලා අගෝස්තු වලින් පස්සේ 2005 ඉඳන් තනි කරම පාස් පේපර්ස් ටික කරගෙන යන්න පුළුවන් හැකියාව තියෙනවා. රයිට්? ඉතින් එහෙම chance එකක් තියෙනවා. ඔය හදිසි කාර්යය ඉන්නවා නම් රෙකෝඩින් ටික එකපාර WhatsApp එකට ගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක බලලා කවුරු හරි රෙකෝඩින් ටික ගන්න අදහසක් තියෙනවා නම් යාට ලොකු chance එකක් තියෙනවා. 150ක ඩිස්කවුන්ට් එකක් ගන්න පුළුවන්. ඒ කියන්නේ රුපියල් 100ක් රෙකෝඩින් ටික 50ට ගන්න පුළුවන්. ඒ කියන්නේ සම්පූර්ණ භාගයට භාගයක් අඩුවෙන් ගන්න පුළුවන්. ඉතින් කැමති කට්ටිය රෙකෝඩින්ස් ගන්න දේශපාලන විද්‍යාවේ සර් මට රෙකෝඩින් ඔක්කොම ඕන. මට සර් ඉක්මනින් සිලබස් එක කවර් කරගන්න ඕන තනියම. අන්න එහෙම කෙනෙක් ඉන්නවනම් මැසේජ් එකක් දාන්න දන්නවා මගේ 076යි 90යි 91යි 500ට ඒක මැසේජ් එක පරක් වුණොත් 078යි 44යි 37යි 231 කියන එකට මැසේජ් එකක් දාන්න. එහෙනම් අපි වැඩ ටික කරමු. ඒ වගේම ජුනි මාසේ හිතාගෙන ඉන්නවනම් පන්තියට සම්බන්ධ වෙන්න මැසේජ් එකක් දාන්න. එහෙනම් හැමෝටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් හැමෝටම තෙරුවන් සරණයි.